අයිබෝන් ජේස්පීටයි මං අද මේ ඉන්නේ වැලිසර ලයරෝහලේ දෑවිඩ් ජේසුගේ පල්ලියේ. ඒක මට මගේ ජීවිතේ කොටසක් මේ දේවස්ථානේ. මම මේ රෝහලේ මීට අවුරුදු ගානකට උඩදී ගිලන්පත රියදුරා හැටියට මේ රෝහලේ ඉන්න කාලේ මේකේ නත්තල් උත්සවයක් තිබුණා මේකේ කොරිඩෝ එකේ. එතකොට මේ කතෝලික දේවස්ථානයක් මේක ඇතුලේ තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඒ කියන්නේ මම ආපුම කාලේ ඒ කාලේ තමයි මෙතන මේ වගේ දෙයක් නිර්මාණය කරන්න හිතුවේ. ඊට පස්සේ මේ නත්තල් උත්සවයේ තිබ්බේ කොරිඩෝ එක. මට හිතුණා මේකේ ඇත්තටම අපේ කතෝලික බැතිමතුන්ට පේෂන්ලට මේ ඇයට මේ වගේ දෙයක් මෙතන තිබුණොත් හොඳයි කියලා. මං ඊට පස්සේ තීරණය කිරුවා මේ වගේ දෙයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඊට පස්සේ සෑහෙන වෙහෙසක් දරලා මම ෆාදර් අනුරශ්‍රී කමල් එක්ක එකතු වෙලා ලොකු වැඩසටහනක් මේක දියත් කරා. නමුත් මම යම්කිසි දෙයක් කියන්න ඕන. ඒ වකවානුව තුළ අනුරශ්‍රී කමල් එන්න පෙර රාගම පල්ලියේ සහායක පියතුමෙක් හිටියා. ඒ පියතුමාගේ නම නම් මට මතක නැහැ. ඒ පියතුමා එක්ක මේ ගැන කතා කරුවාම ඒ පියතුමා මාව ගානකටවත් ගත්තේ නැහැ. එයා හිතුවේ නැහැ මම මේ වගේ දෙයක් මම වගේ චරිතයක් මේ වගේ දෙයක් මම නිර්මාණය කරයි කියලා. ඊට පස්සේ මම අතෑරියේ නෑ උත්සාහය. ඊට පස්සේ එයා ස්ථානමාරු ගිහිල්ලා ඒ ස්වාමි සහායක පියතුමා ඊට පස්සේ තමයි ඔය අනුරශ්‍රී කමල් ආවේ. එතකොට ඒ හිටපු ස්වාමි ජරා වැඩක් කරලා ගිහිල්ලා තිබුණා. ඒ ස්වාමි අනුරශ්‍රී කමල්ට කියලා ගිහිල්ලා තිබුණා මෙහෙම මේ රෝහලේ මෙහෙම රියදුරු මහත්තයෙක් මේ විදිහට පල්ලියක් හදන්න දඟලනවා. ඒක නිසා ටික දවසක් ඔයා ඒව ගණන් ගන්න එපා. ඔයා ඔක ගණන් ගන්න නැතුව කොහොම ඉන්න. එතකොට එයා ඔක අතෑරලා දායි කියලා. ඉතින් අද එතුමාව මට හම්බුනොත් මං එතුමාව ගිහිල්ලා ඉවරලා එක්කගෙන ඇවිල්ලා මට පෙන්නන්නත් හිතෙනවා මේකේ මේ මම කරපු නිර්මාණය මෙහෙමයි කියලා. ඉතින් අපිට ඒවා අදාළ නෑ කියලා මම හිතුවා. මොකද හේතුව අපි ජීවිතේ යම්කිසි දෙයක් අපිට වගකීමක් තියෙනවා නම් අපි යම්කිසි දෙයක් කරන්න කියලා හිතනවා නම් ඒක අදිස්ථානයෙන් ඒක කරනවා නම් ඒ දේ කරන්න පුළුවන්. ඒ දේ තමයි මම අද මේ අවුරුදු ගානකට පස්සේ මම මේ පෙන්වන්න උත්සාහ කළේ. මේ දා මම නිර්මාණය කරපු දෑවිඩ් ජේසුගේ දේවස්ථානේ. පස්සේ මං උත්සාහය අතෑරියේ නෑ මේකේ අනුමැතිය පවා.